ඇයි තාත්තේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මෙන්න මූ. තෝගේ කදාගත්තට හොඳයකෝ මං කෙහෙල් පැලයක් හිටවත්තර. අනේ අනේ මේ විකාර කියන්නේ තාත්තේ. තාත්තා හිටවලේ මං එපේ උඩ සාත්තු කරේ. ඈ? හැබැයි ඉතින් කෙහෙල් කනක් හරි ගන්න පුළුවන් නේ. හැබැයි ඕනේ ඒකනේ මට ඈ. හරිද ඉතින් මොකද මේ හදිසි කෙහෙල් කන්න හදන්නේ? අර දිනෝ 1000ක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවගේ වැඩක් නේ කරේ. මොනවා? මල්ලි? ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? ඔබ මොකද කොහොමද තාත්තගේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? බුදු තාත්තේ යටට ඇඳලා තීටියේ. ඈ? මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝ 1000ක් මැද්දේ සිරියාවතිගේ ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් එද්දි අර පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහිපු හින්දා මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරම දුඹ කැඩුවේ? මොකා? උඹ මොනවද මේ කියන්නේ? මට උනේ ගහින් වැටිච්ච මිනිහට ගොන යන්නවා කියලා. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න එපා කියලා හන්දියේ. මොකක් හරි අමුතුරක් වුණා නම් එහෙම. දැන් වෙලා තියෙන්නේ. කොහෙටද ඔක යන්නේ? මොනවද බල්ලෝ ඔබ කියන්නේ? උඹ කියන්නේ අර දිනෝ 1000 සෙනග මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද? උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහනේ තාත්තා මං කියප එක විශ්වාස කරා නම්. වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. පොඩි මට දැන් පොඩ පැටලිලා තියෙන්නේ. තාත්තා ගෙහෙල් බල හිටව ඉන්නකොට මෝ හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇනගෙන එතකොට කවුද කෙල ගහ හිටියේ? සයිමන් මාමද? මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි. මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට රම්පෑ ඉන්දියප්පගෙන් හන්දියට නොහොම ගොඬු බැඳලා ඉන්නවා. ඇන්නොත් නේ මට අනි. ඈ?